Hello guys, welcome back to my channel. ඉතින් ඇසත්තොල සාදරයෙන් පිළිගන්නවා GTA 5 එකේ තවත් එක funny gameplay එකකට. ඉතින් අද අපි යනවා Trevor අයියත් එක්ක flight school එකට. මම ඔයාලගෙන් කලින් වීඩියෝ එකකදී අහුවා flight school එක ගැනත් වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ඒකට flight school එක ගැනත් වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මේ flight school එක කියන්නේ අපේ game එකේ තියෙන තවත් එක mission එකක් වගේ දෙයක්. Trevor airfield එකේ තමයි අපිට මේ flight school එක තියෙන්නේ. මම ඉතින් flight school යන නිසා Trevor අයියට සුපිරි kit එකකුත් දාලා තියෙන බලන්නකො පොඩ්ඩක් ලස්සනයිද කියලා පොර. දැන් පොඩි තරුණ ලුක් එකක් තියෙනවනේ. කෙලින්ම සංග එහෙම දාලා ලස්සන ටී-ෂර්ට් එකක් ගහලා පොල්ල පොෂ් වෙලා තින් දැන් අර නාකි පෙනුනේ ට්‍රේවර් අයියාගේ. අපි යන්කො මෙන්න මේ වණ්ඩියෙන් කෙලින්ම ෆ්ලයිට් ස්කූල් එකට. මේකේ තියෙන ඉතින් ට්‍රේවර්ගේ එයාෆීල්ඩ් එකේමයි. එතන ස්ටන්ට් ප්ලේන් එක. මේ ස්ටන්ට් ප්ලේන් එකෙන් තමයි අපිට මේක ප්‍රැක්ටිස් වෙන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මොනවද අපිට ෆ්ලයිට් ස්කූල් එකේ කරන්න තියෙන්නේ කියලා. ඉතින් ට්‍රේවර් කියන්න ඇත්තටම දක්ෂ පයිලට් කෙනෙක්. ඉතින් ඔයාලට මේකේ මිෂන් වලදීම තේරෙන්නේ නැති මොකද්ද ට්‍රේවර්ට ගොඩක් ඔය ප්ලේන් සම්බන්ධ මිෂන් එහෙම තිබ්බානේ. එක එක ෆ්ලයිට් උස්සන් ඉඳන් තිබ්බා. ඉතින් ට්‍රේවර්ට මේකේ ට්‍රේන් වෙන්න කියලා අමුතු දෙයක් නැහැ. ඒ වුණාට ඉතින් ෆ්ලයිට් ස්කූල් එකේ මේකේ පොඩි වැඩ ටිකක් තියෙනවා. මීට වඩා අමාරු දේවලුත් තියෙනවා. මෙන්න මෙතනම තමයි ඉතින් මම ඔයාලට අර එදා මේ මිග් එකේ යන්න කලින් පෙන්නුවානේ. මෙන්න මෙතන එහා පැත්තේ ස්ටන්ට් ප්ලේන් එකක් තියෙනවා. හරිද? ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නෙ කොහොම හරි. අපි කාර් එක මේ හරිය නවත්ත ගමුනේ. කෝච්චියක් යන සද්දෙකුත් ඇහෙනවා. ආරයනේ කෝච්චිය. මෙන්න තියෙනවා ළමයි ස්ටන්ට් ප්ලේන් එක. හරිද? අපිට ගිහලා මේ ප්ලේන් එක නැග්ගට පස්සේ මෙතන ඉඳන් ෆ්ලයිට් ස්කූල් එක පටන් ගන්නවා. ඔයාලට මැප් එකේ බලා ගන්නත් පුළුවන්. මම පෙන්නන්නම්. ඔන්න මැප් එකේ තියෙන සලකුණ මේ තියෙන්නේ. දැන් මැප් එකේ මෙතන තියෙනවනේ මේ ෆ්ලයිට් එකක මාක්කයක් එක්ක මේ අර අමුතු සලකුණක් තියෙන රේස් මාක්කයක් මේ මෙතනක් තියෙන්නේ. මෙතන තියෙනම් බෝට් රේස්. මෙතන තියෙන්නේ මේ ෆ්ලයිට් ස්කූල් එක. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමත් ඒ වගේ මාක් එකකින්. අපි යන්කෝ බලන්න. මුලින්ම ගිහලා මෙන්න මේක නගින්න ඕනේ. හරිද? F එක ප්‍රෙස් කරලා නැග්ගට පස්සේ මේ තියෙන විස්තර ටික ස්ටන්ට් ප්ලේන් ටයිම් ට්‍රේල්ස්. මෙන්න මේ ට්‍රයල් ටික තමයි තියෙන්නේ. මුලින්ම තියෙනවා බ්‍රිජ්පින් කියලා. ඊට පස්සේ වයින්වුඩ් ෆ්ලයි බයි. එහෙම ගොඩක් තියෙනවා මේක කරන්න. මම හිතන්නේ 5ක් විතර තියෙනවා. ඉතින් අද අපි මේකේ පළවෙනි දෙක try කරලා බලමු. මේකේ පළවෙනි දෙකත් සාමාන්‍යයෙන් ටිකක් ඉතින් අමාරුයි. මුලින්ම ප්‍රැක්ටිස් කරන කෙනෙක්ට පළවෙනි දෙක කරලා ඉමු අපි මුලින්ම. ඊට පස්සේ මේකේ ඔයාලට මෙඩල්ස් එහෙමත් තියෙනවා මේ. ගෝල්ඩ් මෙඩල් එක හම්බ වෙනවා විනාඩියයි තප්පර 10න් ඉවර කළොත්. සිල්වර් එක විනාඩියයි තප්පර 40න්. බ්‍රෝන්ස් එක විනාඩි 2යි තප්පර 10න්. කොහොම හරි මේ ටයිම් එක ඇතුළත මේ ටික කම්ප්ලීට් කරන්න ඕනේ. මෙතන රේස් ටයිම් එක බෙස්ට් ටයිම් එකේ මේ ඔක්කොම වැටෙනවා. හරිද? අපි මුලින්ම පළවෙනි එක සිලෙක්ට් කරලා බලමු. මේ තියෙන take off down the runway and head off first check point. පළවෙනි check point එක පාස් කරාට පස්සේ තමයි මේකේ ටයිම් එක කවුන්ට් වෙන්න පටන් ගන්න. හරිද? අඩේ ට්‍රේවර් අය ඉන්නව නිකන් මොකාද වගේ නේ මේ. මාර ලස්සනයි. ඔයාලට ඈතින් පෙරෙන්නේ කහ පාට රවුම්. අන්නේ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි සුබ මොහොතින් වැඩේ පටන් ගමු. ඔන්න එහෙනම් ට්‍රේවර් අය අන්තිමට ෆ්ලයිට් ස්කූල් එකටත් ගියා කොහොම හරි. බලමුකෝ ගානට පරිස්සමට යන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා දාලා support එකක් දෙන්න. ඒතර ඉක්මනටම subscribe ලක්ෂ්‍ය සීමාවත් පාස් කරන්න පුළුවන්. ඒ වගේම සෙට් එකම like එකක් දාලා පුළුවන් නම් මේ වීඩියෝට like 2000ක් අතරෙන් දෙන්න try එකක් දෙන්න. ඔන්න දැන් ටයිම් එක පටන් ගත්තා ළමයි මේ. බෝනස් ටයිම් උත් හම්බ වෙනවා අර මේ ගානට මේක මැද්දෙන් ගියොත් එහෙම. තාම අපිට ගෝල්ඩ් මෙඩල් එක මිස් වෙලා නැහැ. මෙතන වැටෙන්නේ ඒකයි ගෝල්ඩ් කියලා. විනාඩියයි තප්පර 10 පැන්නොත් එහෙම කෙලිම ගෝල්ඩ් මෙඩල් එක මිස් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ සිල්වර් එක. හරිද? අපි ඒක නිසා පොඩ්ඩක් අපි ස්පීඩ් එකත් ගානට තියාගෙන ටයිම් එකට යන්න ඕන ළමයි. කොහොම හරි මෙඩල් එකකින් වැඩකුත් නැහැ. ඇත්තට මේක ගානට කම්ප්ලීට් කරත් ඇති. ඉතින් පළවෙනි පාරම මේක try කරන කෙනෙක් නම් මේ වගේ තැන්වල ඉතින් ගානට හරවලා ගන්න ඕනේ. අවුලන්නේ අපිත් ඉතින් මේකට තාම අලුත් නිසා මේ සුපිරි තැන් වලින් යන්න තියෙන දැක්කද? මේ වගුරු බිම එන අපි එකපාරක් බලන්න ආවා. හැබැයි මේ වගේ ස්ටන්ට් ප්ලේන් එකකින් වගුරු බිමට ආවේ නෑනේ. එහා පැත්තෙන් ආමි කැම්ප් එකේ එහෙමත් තියෙනවා.
ගාන්ට පරිස්සමෙන් යන්න ඕනේ. මේ හරිය ඉතින් මේ අර කල්පනාවෙන් ගියේ නැතොත් එහෙම ළමයි sorry.com හරිද මේ? හරි under the bridge එකකුත් ආවා. මෙන්න මේ හරින් ඔයාලත් මෙන්න මේ වගේ වංගුව ඇලේට ගන්න ඕනේ. හරිද? නැත්තම් එහෙම කෙලවෙනවා මේ. දැක්කද? ලස්සනට ඊට පස්සේ රවුමට ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හැබැයි මේ වගේ ෆ්ලයිට් එක ඇල කරගත්තේ නැතොත් එහෙම ළමයි sorry.com. මොකද ආයි පාරක් රිවර්ස් කරන් ඉන්න බෑනේ අපිට. වෙලාව අපරාධනේ. හරි. මං හිතන්නේ අපිට සිල්වර් මෙඩල් එක හම්බෙන්න ඕනේ. බලමු. මෙඩල් එක මොකක්ද කියලා. අඩේ යන්තම් සිල්වර් මෙඩල් එක හම්බෙලා. අපි විනාඩියයි තප්පර 40ට කලින් ඉවර කළා නෑ 1:37න්. තව තප්පර 3ක් එහෙම වුණා නම් සිල්වර් මෙඩල් එකක් නෑ. එහෙනම් බ්‍රෝන්ස් තමයි හම්බෙන්නේ. ඉතින් මම මෙතෙන්දි මෙඩල් එක නම් ලොකුවටම ටාගට් කරන්නේ නෑ. මොකද මේ කොහොමරි ගාන්ට් ස්ටන්ට් ඉවර කරන් තමයි බලන්නේ ප්ලේන් එකට ඩැමේජ් එකක් නොවි පළවෙනි පාරම. හරිද? ඔන්න පළවෙනි එක නම් හරි. ඊට පස්සේ අපිට තියෙනවා වයින්වුඩ් ෆ්ලයි බයි කියලා. මේක ඉතින් ටිකක් අමාරුයි. මේ පළවෙනි එකට වැඩිය දෙවෙනි එක ටිකක් අමාරුයි. මේකේ තියෙන්නේ race through the hills passing the windwood signs. මේ අර කඳු වලින් එහෙම ගානට යන දින කඳු වල හැප්පෙන්නේ නැති වෙන්න කඳු මුදුන් ගාවින් ඒ වගේ අමාරු තැන් වලින් යන්න තියෙන්නේ. ඉතින් මේක ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ. මේකත් අර වගේ මේකේ ගෝල්ඩ් මෙඩල් එක 1.15න් හම්බ වෙනවා. ආයි 1.37න් තමයි සිල්වර් මෙඩල් එක. 1.37 පැන්නොත් එimhe සිල්වර් එක හම්බෙන්නේ නැහැ. බ්‍රෝන්ස් එකට මාරු වෙනවා. අපි ඉතින් මේකත් try කරලා බලමු. මොන වගේ දෙයක් වෙයිද කියලා. මෙතනින් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. අපිට මේක පාස් කරලා ඕනේ ඊළඟ එකට යන්න. හරිද? මේක පාස් නොකර ඊළඟ එකට යන්න බෑ මේ. මෙතන තියෙන්නේ pass the previous course with the bronze so better or unlock this course. දැක්කනේ. අනිවාර්යෙන් කලින් එක පාස් වෙලා තමයි ඊළඟ එකට යන්න ඕනේ. ඉතින් අපි මේක කොහොම හරි පාස් කරගෙන බලමු. ඔන්න පටන් ගත්තා. කලින් වගේ කිසිම ආපදාවක් නොවි මේක ඉවර කරන්න තමයි මම ඉතින් ෆුල් try එක දෙන්නේ. හරිද? මම ඔයාලට කිව්වත් වගේ මෙඩල් එක නම් ලොකුවට මම බලන්නේ නැහැ. මොකද මේකේ ටිකක් අමාරු තැන් තියෙනවා. හැබැයි ආතල් මේ වැඩේ. මේකත් මේකෙම තියෙන එක්තරා මිෂන් එකක්. ඉතින් මේ සමහරක් තැන් තියෙනවා ගාන්ට යන්න ඕනේ. හදිසි හරි පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ළමයි ලයිට් කණු තියෙනවා. ආයි කඳු වල අර එහෙම වදිනවා. ගස් ගල් තියෙනවා. කොහොමත් පළවෙනි එක තරම් මේක ලේසි නෑ. සුපිරි ප්ලේස් වලින් මේක යන්න තියෙනවා. ඔයාලට ඉස්සරහට යද්දි තේරෙයි. එනම කල්පනාවේ යන්න ඕන ළමයි. හරිද? ගැම්මට ගියා වගේ නෙමෙයි කොහේ හරි ගිහලා පත බෑ වුණොත් එහෙම එනම පරිස්සමෙන් යනවන ටයිම් එකක් තින් පොඩ්ඩක් බලන්න ඕනේ. මම උඩරිම try කරනවා හොඳ මෙඩල් එකක් ගන්න බ්‍රෝන්ස් නැතුව. ඉතින් අපි බලමු try එකක් දීලා. ඉතින් සෙට් එකම වීඩියෝ ලයික් එකකුත් දාන්න. ඒ වගේම හිතෙන්ද අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකකුත් දායන්න. ඔන්න ඉතින් ඔයාලා ඉල්ලපු වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අඩේ. මෙන්න මෙතන මිස් වෙයිද ළමයි? අඩෝ කමන්නේ. තව පොඩ්ඩෙන් කියලා වෙනවා පුතා. දැන් නම් මට පේන ළමයි මේ බ්‍රෝන්ස් තමයි හම්බෙන්නේ. කමන්නේ. මොකක්ද දන්නවද මේ එකක් මිස් වුණානේ අපිට. එහෙම මිස් වුණොත් ළමයි මේ පොඩි අවුලක් වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. අපි ෆයිනල් එකට ඇවිල්ලා තින්නේ කොහොමවත් අපිට 1:37 පයින්නවා මේ. බ්‍රෝන්ස් තමයි. කමන්නේ මං කියන්නේ කොහොම හරි මේක ආපදාවක් නො ඉවර කරන්නයි ඕනි කියලා. ඔන්න එහෙනම් වැඩේ ගොඩ. හරිද? වයින්වුඩ් ෆ්ලයි බයි ඒකත් පාස්. අපිට ඊළඟ එකටත් ඔන්න යන්න පුළුවන්. බලමු. මෙඩල් එක බ්‍රෝන්ස් මට මං හිතන්නේ එක රවුමක් විතර මිස් වුණා. ඉතින් ට්‍රේවර් අයියා වැඩ වුණාට මං තාම එච්චර වැඩෙන්නේ නෙවෙයි. ඒකින්ද ඉතින් එච්චරම හොඳ මෙඩල් එකක් ගන්න බැරි වුණා. හැබැයි කොහොම හරි පාස් වුණා පළවෙනි පාරෙන්ම. දෙකම කොහොම හරි ෆස්ට් ටයිම් පාස් වුණා. ආපදාවක් වුන්නේ නැහැ. ඊළඟට අපිට තියෙන පාලම් යටින් එම යන්නේ මේ race under over thought series of bridges. පාලම් අස්සෙන් පාලම් යටින් පාලම් උඩින් ඔය වගේ ඒක නම් ටිකක් අමාරුයි. ඉතින් තව අපිට කම්ප්ලීට් කරන්න 3ක් තියෙනවා මේ වගේ courses මේ. ඉතින් මේ තුනත්
ඔන්නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම ඉස්සරහා වීඩියෝස් වල මේ තුන ගැනත් ගේන්නම්. මොකද මේ තුනට ටිකක් අමාරුයි ටිකක් අපිට ප්‍රැක්ටිස් කරලා තමයි කරන්න වෙන්නේ. හරිද? පළවෙනි පාරීම පාස් කරන්නත් බෑ. අපි ඒක නිසා පළවෙනි දෙක විතරක් කම්ප්ලීට් කරලා අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරමු. දැන් මෙතන සිලෙක්ට් කරලා බලමු අයින් වෙලා මෙතනින් අපිට ආයි මුලට යනවාද කියලා. අවුලන්නේ ආයි එතනින්ම පටන් ගන්න පුළුවන් නේ. අපි මේක සේව් කරොත් මං හිතන්නේ පළවෙනි දෙක අවුලක් නැති වෙයි. බලමු එහෙම සේව් කරගන්න පුළුවන් නම් එහෙම කරමු. ඔන්න කොහොම හරි පළවෙනි දෙක නම් පළවෙනි පාරෙන් පාස් වුණා. ඉතින් ඊළඟ සෙට් එකත් ඔන්නම් කමෙන්ට් එකක් දාන්න මං ඊළඟ තුනත් ගැන කියන්නම්. තව කෝස් තුනක් අපිට මේකේ තියෙනවා. ඊළඟට තියෙන ඉතින් මීට වඩා ගොඩක් අමාරු ටිකක්. හරිද? ඒ ටිකත් ඉතින් අපි කොහොම හරි පාස් කරගමු. ගොඩක් අයට ඉතින් කමෙන්ට් කරලම තිබ්බ නිසා තමයි මම මේකත් ගෙනාවේ. අපි ට්‍රේවර් අයියේ ගෙදෙට්ට යම් මුලින්මනේ. චොපර් එකේ මේ අන්දා මේ චොපර් එකක් තියෙන්නේ. මේක යා ෆීල්ඩ් එකටම හම්බෙන්නේ චොපර් එකක්. අපේ සාමාන්‍යයෙන් පාස්වර්ඩ් ගහලා ගන්න චොපර් එකක් නන් නෙමෙයි. ට්‍රේවර් අය දැන් නම් ටිකක් පෙනුමට ඉන්නවනේ කිට් එක මාර ලස්සනයි පොරට. තරුණ ලුක් එකක් තියෙනවා දැන් කොල්ලගේ. අපි ගෙදෙට්ට ගිහිල්ලාම වීඩියෝ එක එන්ඩ් කරමුනේ. ඒක හොඳයිනේ. අපිට ඕන නම් සේව් පාරක් දාගන්නත් පුළුවන්. මෙතනින් නම් ඉතින් මහ දුරක් යන්නත් නෑ ගෙදෙට්ට නම්. ඉතින් මේ වගේ ෆ්ලයිට් ස්කූල් ට්‍රේවර් විතර නෙමෙයි මයිකල්ට යන්නත් පුළුවන් මට මතක විදියට. මයිකල්ට යන්න තියෙන එයාගේ යා ෆීල්ඩ් එකේ. ඒ කියන්නේ එයාගේ එයාපෝට් හැංගර් එක තියෙනවානේ. අන්න ඒකට ගිහිල්ලා තමයි මේ එයාගේ ෆ්ලයිට් ස්කූල් එක පටන් ගන්න. හරිද? ඉතින් ඒව ගැනත් වීඩියෝස් ඕනනම් කමෙන්ට් එකක් දාන්න මම ඉස්සරහට ගේන්නම් ඒව ගැනත් වීඩියෝස්. දැන් ට්‍රේවර්ගේ යා ෆීල්ඩ් එකේ තමයි ට්‍රේවර්ගේ මේ ෆ්ලයිට් ස්කූල් එක තියෙන්නේ. ෆ්‍රැන්ක්ලින්ට නම් කොහොමද මන්ද මට ඒක නම් හරියට මතක නෑ ළම ඒක ගැනත් මම බලලා ඔයාලට ඉස්සරහා වීඩියෝස් වලදී කියන්නම් ෆ්‍රැන්ක්ලින්ටත් ෆ්ලයිට් ස්කූල් යන්න පුළුවන්ද කියලා. මයිකල්ට නම් පුළුවන් මට මතක විදියට. හැබැයි මෙතන නෙමේ. අර මේ ලොස් සැන්ටෝස් එයාපෝට් එකට ගියාට පස්සේ යටත් යන්න පුළුවන්. අපි චොපර් එක ළමයි ගාන්ට වහලේ උඩින් බාමුද? එතකොට හොඳයිනේ. අඩේ රොන් ඉන්නවනේ එළියට වෙලා. ඔන්න රොන්ගේ ඔළුව උඩට බාවුද? ඕඩ් ඩෑඩේ. අඩේ මෙතන බාන එකත් හිතපු තරම් ලේසි නෑනේ. මෙන්න මේ ගාන්ට බාගම්. කෙලිම ගේ ඉස්සරහින්ම බෑවා. වැඩේ හරි. ඉතින් ට්‍රේවර් අයියේ අලුත් කිට් එක ගැනත් මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දායන්න. හරිද? මං හිතන්නේ මේක නම් කොල්ලට ලස්සනයි. අර මේ නාකි පෙනුම ටිකක් ගිහිල්ලා තියෙනවනේ කොල්ලගේ මේ. හැන්සම් ලුක් එකක් ඇවිල්ලා තිනවා. සන්ග්ලාස් දෙක දාලා. කෙලිම අලුත් ෂර්ට් එකක් එම ගහලා. පොඩි තරුම පෙනුමකට ඉන්නවනේ කොල්ලා. නැත්තම් නිකන් අංකල් ලුක් කියන්නේ තිබ්බේ. මේ රොන් අයියට මොකෝ වෙලා තියෙන්නේ? වෙවුලන්නේ මොකෝ? බඩු මදිද? වෙවුලනම පොරෝ මේ. නේ මන්ද රොන්න. ඉතින් guys වීඩියෝ ගන්න වීඩියෝ ලයික් එකක් දාලා යන්න බන් ෂෙයා පාරක් දාන්න. මේ වගේ වීඩියෝ ගෙනින් තියෙන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් උදා යන්න. එහෙනම් guys වීඩියෝ ගාම මෙතනින් එන්ඩ් කරනවා. අලුත් වීඩියෝ එකකින් සෙට් මතර මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.